දක්ෂිණ කුෂි නවෝදය කුෂිකාර්මික අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය දකුණු පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුව දකුණු පළාත් කුෂිකර්ම අමාත්‍යාංශයේ මඟ පෙන්වීමේ යටතේ ලබුදුව ගොවිපළ පරිශ්‍රයේදී ඔක්තෝබර් මාස 15 සිට 19 වෙනි දින දක්වා උදේ 8 සිට හවස 5 දක්වා පැවැත්වෙනවා. මේකෙදී ඇත්තටම අපි ඉලක්ක කරලා තියෙනවා පාසල් දරුදැරියන්, විශ්වවිද්‍යාල සිසුන් සහ වෙනත් උසස් අධ්‍යාපනය ලබන සිසුන්, ඒ වගේම ගොවි ජනතාව, ඒ වගේම කුෂි ව්‍යවසායකයන් ඉලක්ක කරගෙන ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ලබුදුව ගොවිපළේ සත්ත්ව නිෂ්පාදනාංශය සහ එළවලු වගාව, පළතුරු වගාව, වෙනත් ආහාර භෝග වගාව වලින් දකුණු කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය විදහා දක්වනවා. ඒ වගේම තමයි දකුණු පළාත තුළ නිෂ්පාදනය කරන ලද ගොවි ජනතාවගේ සහ අපේ ගොවිපළවල නිෂ්පාදන ලබුදුව රුහුණු රසාරා අලෙවිසැල වෙතින් අලෙවි කිරීමටත් අපි මේ අවස්ථාව යොදා ගන්නවා. ඒ වගේම තමයි මේ ප්‍රදර්ශනයේ තේමාව තමයි පුනරුදේට කුෂි අරුණරු ඇග්‍රි ප්ලස් කියන ජාතික තේමාව යටතේ තමයි මෙම ප්‍රදර්ශනය අපි 8 වෙනි වතාවට ලබුදුව ගොවිපළ පරිශ්‍රයේදී සිදු කරන්නේ. ඉතින් ඔබ සැමට ආරාධනා කරනවා ඔක්තෝබර් 15 සිට ඔක්තෝබර් 19 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුළදී ඔබේ කුෂිකාර්මික දැනුම, විනෝදය සහ අධ්‍යාපනය ලබා ගන්න පැමිණෙන්න කියලා. ඇත්තටම මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තාම මුළු ලංකාවම පුරාම තියෙන කුෂිකර්ම පර්යේෂණ ආයතනය වී වගාව, එළවලු වගාව, පළතුරු වගාව සහ වෙනත් භෝග වගාවන්, රනිල, ඒ වගේ ධාන්‍ය භෝග පර්යේෂණ ආයතන තියෙනවා කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ. ඉතින් ඒ කුෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ජනනය වන තාක්ෂණය හැම වසරකෙම අලුත් තාක්ෂණය ජනනය වෙනවා. ඒ ජනනය වන තාක්ෂණය හැම වසරේම අපි මේ ප්‍රදර්ශන භූමිය තුලින් ගොවි ජනතාවට බෙදා දෙනවා.